ට්‍රැවල් පාරක් දාන්න තමයි කල්පනා කරන් ඉන්නේ. ඉතින් ඒකට තමයි මේ ලැහැත් වෙලා ඉන්නේ. අද අපි යන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ස්වභාව සෞන්දර්යයෙන් පිරිච්ච පුංචි ලස්සන තැනක් හොයාගෙන. ඉතින් මාතලේ දිස්ත්‍රික්කයේ හැන්ගිලා තියෙන තැනක් කිව්වොත් වඩාත් නිවැරදි. ඉතින් අපි බලමු අපි අද යන ඒ ලස්සන තැන මොන වගේ දෙයක් මොන වගේ තැනක් වේවිද කියලා. ඉතින් අපි අද යන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන කළුදිය පොකුණ බලන්න. ඉතින් මම ආරාධනා කරනවා කට්ටියට අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මේ ලස්සන තැන් මේ සුන්දර තැන් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් ඔය වගේද කියන කාරණාව. ඉතින් අපි එහෙනම් යමු වීඩියෝ එකට. මම ඉස්සරව මතක් කරනවා අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා අදහසකුත් පහලින් කොටාගෙන යන්න. ඒක අපිට ඉස්සරහට වීඩියෝ දාන්න ගොඩාක් උපකාරී වෙනවා. එහෙනම් එන්න යන්න මාතලේ දිස්ත්‍රික්කයේ කළුදිය පොකුණේ ලස්සන බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් අපි කළුදිය පොකුණ බලන්න මෙන්න මෙතනින් ඉස්සරහට යමු. ඉතින් මම මතක් කරනවා වීඩියෝ එක බලන්න දිගටම වීඩියෝ එක හොඳයි නම් අපේ channel එකත් subscribe කරන්න, like එකක් දාන්න. වීඩියෝ එක ගැන අඩුපාඩු හරි වීඩියෝ එක ලස්සනයිද කැතයිද හැමදේම පහලින් කොටාගෙන යන්නත් අමතක කරන්න එපා. මම එහෙම ආරාධනාවකුත් කරන ගමන් අපි ඉස්සරහට යන් කළුදිය පොකුණ බලන්න. ඔන්න අපි අද අපේ ගමනාන්තයේ පිවිසෙන තැනට ඇවිල්ලා ඉන්නේ. මේ පිවිසුම් මාර්ගය මෙන්න මෙතනින් තමයි අපි ආවේ. මෙන්න මේ පාරේ තමයි පල්ලෙට ආවේ. මේක මේ මාතලේ ඉඳන් එන පාර. ඒතර මෙතනින් මේ ගම ඇතුළට එන පාර මේ හරියට කියන්නේ මේ සේරු ගොල්ල කියලා. ඒක මෙන්න මෙතනින් තමයි අපි කළුදිය පොවන්න යන්න තියෙන්නේ. මෙන්න මේ පාරේ. මම පෙන්නන්නම් පාර මේක මේ ගෙදරක මිදුලක් මැදින් තමයි යන්න තියෙන්නේ. මේ අතනින් පහළට දාලා තමයි කළුදිය පොකුණ බලන්න යන්න තියෙන්නේ. ඒතර මේ පාර මෙතනින් තව ගම්මායට මේ පාර යනවා. ඒතර මෙතන මේ ඔය තියෙනවා ඒ ඔය කරස් කරලා තමයි කළුදිය පොකුණ හදලා තියෙන්නේ. ඒ ඔය කෙලින්ම සුදු ගඟට තමයි වැටෙන්නේ ගිහිල්ලා පහළින්. අපි යමු මෙන්න මේ පාරේ අපි ගිහිල්ලා බලමු කළුදිය පොකුණ තියෙන්නේ කොයි වගේ අපි බලමු. සුන්දරම මේ පාරේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ගෙවල් තියෙනවා මේක ගමක් එක්කම වගේ තමයි තියෙන්නේ. ඒකට මේ ගෙවල් මැදින් තමයි යන්න තියෙන්නේ. මේ දෙපැත්තම ගෙවල් තියෙනවා. මෙන්න මේ ගෙදර මුදුල ළඟින් තමයි දකුණු පැත්තට පොඩි අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ තමයි යනවා. මෙන්න මෙතනින් මේ ටයර් දාලා හරි ගස්සලා තියෙනවා මේ පල්ලෙහාට බහින්න. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේක ඉතින් අර මාතලේ දිස්ත්‍රික්කයේ හින්දා මේ හරි ලස්සනයි. මේ මාතලේ කියන්නේ කොහොමත් බහිදා කාලගුණයක් තියෙන ප්‍රදේශයක් නේ. ඒ නිසා මේ පරිසරය ලස්සනයි. තමයි යන්න තියෙන්නේ. සද්ද ඇහෙනවද දන්නේ නැහැ. ඔන්න පහලින් ඔය ගලනවා. ඔන්න ඔය සද්ද තමයි මේ ඇහෙන්නේ අපිට. ඔයාලට ඇහෙනවා ඇති කියලා මම හිතනවා.
මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. අඩි පාරක් තියෙන්නේ. ඔයාලට පුළුවන් බලන්න එනවා නම් එන්න. මේක පුංචි තැනක්. මේ ගොඩක් ප්‍රසිද්ධවත් මේ ගොඩක් පිරිසක් එන තැනක් නෙවෙයි. මාමා කලුදිය පොන්න මෙතනින් ගියා කිද? ළමට දාලා යන්න. එතනනේ. වල්ලේ යන්න. කල්ලද? මෙතන. හරි. අපි ඇවිල්ලා මෙහෙම නෑ. ලස්සන එළියක් තියෙනවා. මේ පැත්තේ ලස්සන වෙල්ලයක් තියෙනවා. මේ දවස්වල නම් මං හිතන්නේ ගොයන් කපලා තියෙන්නේ. දැන් ආයේ නැවත වැඩ කරලා නැහැ මං හිතන්නේ. ඒත් ලස්සනයි මාර විදියට අර පැත්තේ අඳු වල ලොකු තියෙනවා. ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු කලුදිය පොකුණ පස්සේ මෙන්න තියෙනවා කලුදිය පොකුණ. ඉතින් අපේ කට්ටිය පරිසරය මේ විනාශ කරන්න කොහෙන් හරි දායක වෙනවනේ. අන්න අතන පේනවා ඉටි බෑග් එකක් මේ පා වෙනවා. ඉතින් ඒක උඩ පැත්තෙන් කවුරු හරි දාපු එකක් තමයි. මම කියන්නේ ඉතින් මේ වගේ දැන් බලන්න එනවනම් අපි ගේන ද්‍රව්‍ය අපි මැරයි යන අර වගේ දාන්නේ බන්න අරක වතුරේ පාවි තියෙනවා. ඒ කියන්නේ මේක පරිසරය මේ විනාශ කරන්න සුජීව බලපාන දේවල් තමයි ඔය. මේක තමයි කලුදිය පොකුණ කියලා කියන්නේ. ඒකට අර බැම්මක් බැඳලා තියෙන බැම්මෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. මම බැලුවේ එතෙන් ගොඩ වෙන්න මේ එහා පැත්තෙන් තමයි යන්න. නැබැයි ගල් පොඩ්ඩක් ඉස්සනවා දියසීරාවත් එක්ක. එහෙනම් අපි අද අපේ චාරිකාවේ ගමනාන්තයට ළඟා වෙලා අවසానයි. මෙන්න මේක තමයි කලුදිය පොකුණ කියන්නේ. ඉතින් අද අපේ පුංචි චාරිකාව මෙතනින් අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හරි ලස්සන පරිසරයක් හින්දා මමත් ආවේ පළවෙනි පාර. මම මේ පළවෙනි පාර ආපු හින්දා තමයි මම මේක ඔයාලට පෙන්නවුවේ. ඉතින් මට ලස්සනයි කියලා හිතුන නිසා මේ වීඩියෝ එක කරන්න හිතුණා. ඉතින් මම කියන්නේ පුළුවන් නම් එන්න පරිස්සමට එන්න. මාතලේ දිස්ත්‍රික්කේ පොඩි දුරක් තියෙන කලුදිය පොකුණ කියලා කිව්වම ඕන කෙනෙක් දන්නවා. මාතලේ ඉඳන් උකුලට ඇවිල්ලා උකුලෙන් ඇල්කඩුව පාරේ ඇවිල්ලා තමයි මේ පුංචි දොරක් උඩට එන්න තියෙන්නේ. මාතලේ ඉඳන්ම තියෙන කිලෝමීටර් 7ක් වගේ පොඩි දුරක් තමයි තියෙන්නේ. ඉතින් මාතලේට ඇවිල්ලා හිතේ හැටියට නැචරල්
පූල් එකකින් නාලා යන්න හිතනවා නම් අනිවාර්යෙන් එන්න මේ ඕන හැටියට නා ගන්න පුළුවන්. ලස්සන පූල් එකකුත් එක්ක තියෙන්නේ මේ තැන. ඉතින් හරිම ලස්සනයි. මම කියන්නේ කට්ටිය එනවා නම් පරිස්සමෙන් එන්න. ඇවිල්ලා පරිසරයේ සුන්දරත්වයක් විඳගෙන තමන්ගේ විනෝද වෙන ගමනුත් නාගන කරගෙන යන්න පුළුවන්. පරිසරයත් ආරක්ෂා කරන්න තමන් ගේන කසල ද්‍රව්‍ය, තමන් අපද්‍රව්‍ය තමන්ම අරගෙන යන්න. මේ වගේ තැන්වල දාලා යන්න එපා තමන් කොලයක්වත්. මම දැක්ක ගොඩක් මේ පහළ දාලා තියෙනවා. ඉතින් පේනවා පහළ මේ මෙන්න තියෙන නැචරල් පෝල් එකේ මලිලා වගේක් ඇවිල්ලා මේ වෙලාවේ නානවා. ඉතින් මේ වගේ සුන්දර තැනකට ඇවිල්ලා සුන්දරත්වය විඳගෙන මේ පරිසරයත් ආරක්ෂා කරගෙන යන්න කියලා මම අවසාන වශයෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මම පුංචි ඉල්ලීමක් කරනවා වීඩියෝ එක දිගටම බැලුවා නම් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. වීඩියෝ එකට පහලින් අදහස්වත් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන තැන් ලංකාවේ තියෙන සුන්දර තැන් හැංගිච්ච පුංචි තැන් වීඩියෝ එකක් මගින් ඔයාලට මම අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ පුරාණ ප්‍රෞಢත්වය රැකෙන ස්ථාන පිළිබඳවත් ඒ වගේම පාරිසරික සුන්දරත්වයක් තියෙන ස්ථාන පිළිබඳවත් තොරතුරු මේ channel එක හරහා ඉස්සරහට මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. කට්ටියටම happy travel day.